ඔයාලා සාදරෙන් ආදරෙන් පිළිගන්න SLIP වීඩියෝස් ඉතින් ගෙන අලුත්ම වීඩියෝ එකකට සමා වෙන්න ඕනේ මේ ගොඩක් කාලයක් තිස්සේ මට වීඩියෝස් කරන්න බැරි වුණා සමහර ඒවා මම ඩිලීට් උත් කරා. හරි එහෙමනම් කරමු. අද මේ පොඩි දෙයක් කරන්න ඉන්නේ මේ මම හදපු වෙබ්සයිට් එකක් තියෙනවා ඒ ටූල් එක රිවිව් කරන එක කරන්නේ. හරි එහෙනම් අපි වෙබ්සයිට් එකට ගිහලා බලමු මේ කියන්නේ මේ රෙසිස්ටර් එක මේ අගය ගන්න එකක් තමයි තියෙන්නේ. කියන්නේ අගය බලා ගන්න ඒ කියන්නේ වර්ණ පටි තියෙනවා නම් ඒ වගේ අගය බලන්න ඒ වගේම ඔයාලගේ chart කියන්නේ table වගේ තියෙනවා නම් ඒ වගේ ඒවට ගැලපෙන resist එක මොකක්ද කියලා බලා ගන්න. ඒ දේවල් වලට ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. හරි මේක මේ front end එකේ වැඩ කරන්නේ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට එක දිගට පාවිච්චි කරන්න පුළුවන් මේක limit වෙන්න නම් මනක් නැහැ. ඉතින් ඔයාලගේ device එකට load කරගත්තයින් පස්සේ මෙහෙම අපි link එක ගහගන්නවා. මේ ypcs.com.lk ඕක තමා මේ ලින්ක් එක. මොකද ලොකු ඩොමේන් එකක් මම ගත්තේ නැහැ. හොඳ ඩොමේන් එකක්. එහෙම තමයි සබ් ඩොමේන් එකක් මම ගත්තේ. ඒක නිසා මෙහෙම තියෙන්නේ. මේකේ tools pack වලට යන්න මේවා ගණන් ගන්න එපා. මේ මොකද මේක මේ YP Creation Studio කියන්නේ මංගේ ලේබල් එකක්නේ. ඒක නිසා මේ ආටිස්ට්ලට මේ වෙනම සෙක්ෂන් එකක් හදලා දීලා තියෙනවා. නෝට් බෝඩ් කියන එක නම් වැඩක් නෑ ඒක පාවිච්චි කරන්න යන්න එපා ඒ කියන්නේ නෝට් සේව් කරන්න වගේ දේවල් වලට මොකද ස්පෑම කෙනෙක් ඇවිල්ලා ඕක විනාශ කරලා තිබ්බා ඒක නිසා මම ඇඩ්මින් ඇප්රූවල් වලට දාලා තියෙන්නේ ඒ කියන්නේ ඔයාලා නෝට් එකක් දැම්මොත් ඇඩ්මින් ඇප්රූව් ඕනේ ඔයාලා නෝට් එක පබ්ලිෂ් වෙන්න ඒක කරදර වැඩක් නේ ඒක නිසා යන්න එපා මම පස්සේ හදන්නම් ඕක ලෝකල් වැඩේ වෙන විදියට හරි ටූල්ස් පැක් වලට යනවා මේකෙදි දැන් මේ මෙතනදී ඇඩ් වෙන්නේ නැහැ මේක මේ ටූල් එක ක්ලික් කරාම ඇඩ් වෙන්න පුළුවන් මොකද මට ඔයාලා මෙතනින් ගිහිල්ලා ඩොනේට් කරනවා නම් මේ ඩොනේෂන් වලට ගිහිල්ලා ඩොනේට් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ මේ මොකද එතකොට මට ඇඩ් ටික අයින් කරලා ඔයාලට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් මොකද ඔයාලා ආවා කියලා ඩොනේට් කරන්න බෑ නැහැ හැමෝම ඒක නිසා මම මෙහෙම ඇඩ් දෙන්නේ මොකද අනිත් මේක මේ ෆ්‍රී නැතුව මේ මට හොස්ටින් සර්විස් එක මේ පේඩ් එකකට යන්න ඕනේ මොකද එතකොට තමයි ඔයාලට නියම විදිහට මේ සර්විස් එක දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා ඇති හරි මම මේ රෙසිස්ට වර්ක් බෙන්ච් ප්‍රෝගීනකට යනවා ඒක තමයි මේ ඔය රෙසිස්ට එක අගේ බලාගන්න පුළුවන් විදිිය වැඩේ තිීන් මේක මං ඒයි වලින් හැදුවේ මගේ අදහස් එකතු කරලා මං ඒයි වලින් හැදුවේ මේ සමහරේවා ඒ අයි වලින්ම කියන්නේ හදල දීලා තියෙනවා මම තව ඒවා ඇඩ් කරන්නත් කිව්වා කියන්නේ ඔයාලගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවා නම් ලොකුවටම මේ දේවල් ගැන දන්නවා ඇති දැක්කගම් තේරෙනවා ඇති මට සාමාන්‍ය බේසික් අයිඩියා එකක් තියෙනවා රෙසිස්ට් එකේ ඇක්සියල් SMD කියලා වර්ග දෙකක් තියෙනවා මේ ඇක්සියල් ආකාරය මේ SMD තමයි මේ තියෙන්නේ මේක දැකලා ඇති මේ සර්කිට් වල තියෙනවා මේ ආකාරය මේකේ මේ ටොලරන්ස් එකක් නැහැ ටොලරන්ස් එකක් නැහැ මේ ටොලරන්ස් එක දැම්ම කියලා අගේ වෙනස් වෙන්නේ මේ ටික වැඩ කරන්නේ නැහැ කොහොමද ටොලරන්ස් එකයි ටෙම්පෝ එෆිෂියන්ට් එකයි මේ මොකද මේ අගේ ඇයිලා 0.1යි B ඔන්න ඔහොම තියෙන්නේ මේ මෙන්න මේ ටික තමයි වැඩ කරන්නේ ඩිජිට් එකයි ඊට පස්සේ මල්ටිෆයර් ටිකයි ඒ ටික ඔයාලා SMD වල අගේ බලනවා නම් මේවා ඇවිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න මොනවා වුණත් මෙතන මොනවා කරත් මෙතන අගේ එනවා කොහොමත් මේ ඇක්සියල් කියන එක නම් මේ ඇකුරේට් ඒක නම් හිතන්න පුළුවන් මෙතනදී මේ වර්ණ පටි ගන්න තමයි තෝරන් තියෙන්නේ ඔයාලගේ රෙසිස්ටර් එකේ වර්ණ පටි තුනක් තියෙනවා නම් ඒක තෝරගන්න පුළුවන් හතරක් තියෙනවා නම් එහෙමයි පහක් තියෙනවා නම් එහෙමයි හයක් තියෙනවා නම් එහෙමයි වර්ණ පටි තුනේදී ඩිජිට් දෙකයි තියෙන්නේ ඒ වගේම මල්ටිප්ලයර් කියන්නේ ඒක ගුණ වෙන්නේ කීයෙන්ද කියලා ඒකට වර්ණ පටියක් තියෙනවා ඊට පස්සේ හතරවෙනි එකේදී ටොලරන්ස් එක තියෙනවා කියන්නේ දැන් මේ රෙසිස්ටර් එක ගත්තොත් මේක නිෂ්පාදකයා ඉන්නවානේ එතකොට ඒ නිෂ්පාදකයා අතින් මේකට කම්බියක් වගේ දාන්නේ එතකොට සමහරලාට මේකේ පොඩි අගය වෙනස් වීමක් තියෙන්න පුළුවන් එහෙම මේ අන්න එක තමයි මෙතන කියලා තියෙන්නේ 0.2.5ක් විතර මේ අගය වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ පස්වෙනි එකේ ඒක මේ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි වලල්ලක් විදිහට ඇඩ් වෙනවා තව ඩිජිට් එකක් මේකෙදි වර්ණ පටි පහෙන් ඩිජිට් එකක් තමයි ඇඩ් වෙන්නේ. එතකොට මේ ඊළඟ එකේ මල්ටිප්ලයි එකක් ඊට පස්සේ ටොලරන්ස් එක තියෙනවා අවසානට. ඒකේ ලොකු වෙනසක් නැහැ. මේ 6 වෙනි එකේදී තමයි මේ ටෙම්ප් කොඑෆිෂන්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ පරිසරයේ තියෙන උෂ්ණත්වය අනුව කොහොමද ප්‍රතිරෝධයේ දක්වන උෂ්ණත්වයේ වෙනස
ඒක අඳුරගන්න පුළුවන්. කියන්නේ සෙල්සියස් අංශක 25 දී කොහොමද මේකේ ප්‍රතිරෝධය වැඩි වෙන්නේ අඩු වෙන්නේ කියන්නේ ඒ ටික බලා ගන්න පුළුවන්. කොහොමද ප්‍රතිරෝධය වැඩි වෙන්නේ තමයි ඉතින් අර 25 වෙනකොට වැඩි වෙනවා. ඊට පස්සේ 25 දැන් 30 ටිකක් ගත්තොත් ඊට වඩා වැඩි වෙනවා. එහෙමනේ තියෙන්නේ මේකේ කම්බියන්නේ තියෙන්නේ. සන්නායකයක්නේ. පරිවාරකයක් තියෙනවනේ ඒකේ අනිත් පැත්ත වෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට මේ විද්‍යුතීය ගමන් කරන්න තියෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. කියන්නේ ගොඩාක් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ සන්නායකය පරිවාරකයක් වෙනවා. පරිවාරකයේ සන්නායකයක් වෙනවා. මදක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න. මේ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ මෙන්න මේකේ ඉමේජ් එක. SVG ආකාරය කියන්නේ වෙක්ටර් ග්‍රැෆික් එකක් විදිහට මේ ගන්නවා නම් කියන්නේ කෝඩ් එකක් විදිහට ගන්නවා නම් එහෙම ගන්න පුළුවන්. නැත්නම් PNG ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉමේජ් එකක් විදිහට. මෙතන තියෙන්නේ මේ රෙසිස්ටර් එකේ අගය. කියන්නේ දැන් මේකේ ඕම් 1000ක් තියෙනවානේ. කියන්නේ මෙන්න මේ බටන් එක ඔබලා ඔයාලට මේ ඒ අගය එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන්. මේක පොඩ්ඩක් ලස්සනට මේ දාලා තියෙනවා මේ මෙතන එක දාලා ඊට පස්සේ 0.3 දාලා එහෙම ආකාරයට තියෙන. දැන් මෙතන ඔයාලට මැනුවල් මේ අගය දා ගන්නවා නම් මේක මෙතනින් දා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඕම් ගාන, කිලෝ ඕම්, මෙගා ඕම්, ගිගා ඕම් ඒ ටික දා ගන්න පුළුවන්. මෙහෙම ඇප්ලයි කරන් තියෙන ඊට පස්සේ මේකේ අගය වෙනස් වෙනවා. මම තව එකක් වෙනස් කරන්න. ඒ ෂුවර් එකක් නෑ. හරි. මෙතන වෙනස් වෙනවා අගය. ඊට පස්සේ මේ මෙතන දැන් ඔයාලට වර්ණාන්තතාවය මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක දාගන්න. එතකොට මෙතන මේ වර්ණ පටියේ කියන්නේ මොකද්ද පාට කියලා මේ පොඩියට දාලා තියෙනවා. මෙතන මේ බ්ලැක් කියනවා BLK කියලා දාලා තියෙනවා. ඊට පස්සේ රෙඩ් වෙනකොට එහෙම දාලා තියෙනවා. එහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකේ ඔයාලට අගය සේව් කරන්න ඕන නම් මේ බ්‍රවුසර් එකේ මෙතනින් සේව් කරගන්න පුළුවන්. මේ සේව් කරලා තියෙන්නේ. මේ මෙතන මෙහෙම අපපු ගාම සේව් වෙනවා. දැන් ඔයාලා මේක නිකන් අර ඔයාලගේ මොකක් හරි දෙයකට ෂෙයා කරලා කියන්නේ ලින්ක් එකක් විදිහට සේව් කරලා එහෙම තියාගන්න පුළුවන්. මේ ෂෙයා බටන් එක බලලා එතකොට ලින්ක් එක කොපි වෙනවා. ඊපස්සේ වෙන එක්කෙනෙක්ට ෂෙයා කරන්න හෝ ඔයාලගේ ලිස්ට් එකකට දාලා තියාගන්න පුළුවන්. ඒ දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන ඇප්ලයි කරා මේ පොඩ්ඩක් අර මෙතන වෙනස් වෙන්න පුළුවන් පොඩ්ඩක් හරි හරි අවුලන්නේ. මේ පොඩ්ඩක් එහෙම කරලා බලන්න මොන හරි අවුලක් වෙනවා වගේ න ะ. ඒතර මෙතන මේ හැදෙනවා පොඩ්ඩක්. ඒ දේවල් ටික තමයි මේ තර්මල් ඩ්‍රිෆ්ට් එක ඩ්‍රයිව් දන්නේ මන්ද ඒකත් බලා ගන්න වෙනවා බලා ගන්න ඕන නම් මේ වර්ණපටි 6 දා ගන්න ඕනේ. මොකද එතන ටෙම්ප් කොඑෆිෂියන්ට් එක තියෙන්නේ. එතනින් ඒකෙන් මේ තමයි මේ මෙතන මේ වැඩේ වෙන්නේ. ඒ වලල්ල අනුව දැන් ඔයාලගේ රූම් ටෙම්පරේචර් එක 31ක් වගේ තියනවනම් මේ මේකගේ මෙන්න මෙහෙමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මේ එකතු වෙනවා 0.0.66 ඕම්. ඒ කියන්නේ රෙසිස්ටිවිටි එක වැඩි වෙනවා එච්චර. රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා ඒ වගේ ප්‍රමාණයක්. මෙතන පෙන්වන්නේ නැහැ මොකද කිලෝ ඕම් ගානක් තියෙන නිසා. එතන මේ චූටියට මේ තියෙන්නේ. එතන පෙන්වනවා. ඊට පස්සේ 10යි ppm ඔක තියෙනවා ඒ ටික තියෙනවා. 25යි ඒ කණන් මතක නෑ මට හරියට. ඔය ටික තියෙනවා. ඒ ටික එතන තියෙනකොට දැන් මෙතනින් තමයි මේ ඔයාලා මොනවාගේ රෙසිස්ටර් එකක්ද තෝරගන්න ඕනේ කියලා තියෙන්නේ. ඒක තමයි මෙතන තියෙන්නේ. මේක රතු පාට වෙලා නෑ. දැන් පොඩ්ඩක් බලමු මේක 50ට වගේ දාලා. ඒත් රතු වෙන්නේ නෑ නේද? දැන් මේ බර්න් රිස්ක් කියන මේ ලයින් එක තියෙන්නේ. දැන් මෙතන මේ රෙසිස්ටර් එක මෙහෙම තියෙනවානේ. කිලෝ ඕම් 1.1. මේකෙදි කියන්නේ මේ දැන් ඔය වොට් 0.0 එහෙම ගම්මු අපි. මේ ලයින් එක උඩට යනවා නේද මේ වොට් ගන්න වැඩි වෙනකොට. මේකෙදි කියන්නේ මේක සමහරට මේ පොඩ්ඩක් වරදින්නත් පුළුවන්. එහෙම මොන බලමු මොන හරි කරගන්න. මේකෙදි කියන්නේ මේ ඔපරේටින් කියන්නේ සේෆ් ඔපරේටින් කියලා කියන්නේ ඒ කියන්නේ මේ දැන් මේ රෙසිස්ටර් එක තියෙනකොට මේකෙදි මේ පාස් වෙනවානේ කරන්ට් එක. දැන් එතකොට මේක මේ කියන්නේ පවර් ෆ්ලෝඩ් එක වැඩි වෙනකොට කියන්නේ කරන්ට් එක වැඩි වෙනකොට මේක පිච්චෙනවා. මේ කියන්නේ ලොකු කරන්ට් එකක් මෙතන තියෙනවනම් එතනට පාස් කරනකොට මේ ඒක පිච්චෙන්න බලනවා. අන්න එතකොට මේ ඔයාලා ලොකු වොට් ගානක මේ රෙසිස්ටර් එකක් පාවිච්චි කරන්න ඕනේ මේ දෙයට. අන්න එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ වෝල්ටේජ් එක 5ක් නම් මේ කියන්නේ V සමානයි IR සූත්‍රය. කියන්නේ වෝල්ටේජ් 5ක් නම් සමානයි R වලගේ එකයි. ඒ කියන්නේ ඕම් එකක් නම් එතකොට මේ
ඇම්පියර් එක 5ක් යනවා. ඒක සමහරලාට මේ එක සර්කිට් එක සහ එක වෙන සාධක අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මම ඔය පොතේ තියෙන විදිහට තියරි එක අනුව මම මේ කියන්නේ. වෝල්ටේජ් එක 5ක් නම් මේ ඇම්පියර් 5ක් යනවා මේ ඒකේ රෙසිස්ටර් එක ඕම් එකක් වගේ තියෙනවා. මේ තමයි P සමානයි V වර්ග යට R බෙදීම R. ඒ කියන්නේ R කියන්නේ රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ ඒ මානු මේ ලයින් එක තියෙන මේ කළු පාට ලයින් එක හැදෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ V සමානයි IR කියන එක තව ඩෙවලොප් කරලා ඒක ඒකේ V වල අගය අරගෙන එහෙම දෙයක් තමයි මට ඒක කියන්න පැහැදිලි කරන්න මේ ටයිම් නෑ. හරි. මේ සීරීස් ඇන්ඩ් පැරලල් ෆයින්ඩර් ඒ කියන්නේ දැන් ඔයාලා වෙනද පොලේ ගියාම මේ ගන්න හම්බ වෙන්නේ මේ රෙසිස්ටන්ස් දැන් ඔයාලා හිතන රෙසිස්ටර් එකම නෙමෙයිනේ. ඒකේ තියෙන රෙසිස්ටර් එක තමයි ගන්න වෙන්නේ. එතකොට ඔයාලට මේ සීරියල් පැරලල් කරලා මේ අගය හදා ගන්න ඕනේ. මේ රෙසිස්ටන්ස් එක හදා ගන්න ඕනේ. එහෙම කරන්න තමයි මේකේ තියෙන්නේ මේ. මේක සීරීස් එකක් මේ දාලා තියෙනවා. මේ රෙසිස්ටර්ස් පාවිච්චි කරලා සීරියල් පැරලල් කරලා මේ ඔයාලට හදාගන්න පුළුවන්. මේක පොඩ්ඩක් ෂුවර් නැතු වෙන්න පුළුවන්. මම මේක ෂුවර් කරන්නේ නැහැ. එහෙම වුණොත් මම මේක අයින් කරලා දානවා නැත්නම් මේක පොඩ්ඩක් ඩෙවලොප් කරන්න බලනවා. හරි එහෙමනම් මේ මම මේක ගැන සේරම කියලා දුන්නා වගේ මේක නම් මේ මට වැඩි මීටර් නැහැ. ස්නැප් ටු ස්ටෑන්ඩඩ් කියන එක නම් මේ ඔයාලා පොඩ්ඩක් මේකට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. මේ තියෙන ඩොනේෂන් එක ඔයාලා ඇවිල්ලා ඩොනේට් කරොත් මේ මට මේ හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන්. ඔයාලා රිපෝට් කරනවා නම් මෙන්න මෙතනට ගිහිල්ලා මේක අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් මේකේ අද දාන්න. මේකේ මේ ටූල්ස් පැක් එකේ මොකක් හරි තියෙනවා නම් නෑ software development දාන්න. මොනවා හරි අවුලක් තියෙනවා නම් මේක software පැත්තෙන් යන්නේ. එතකොට ඒක ගන්න පුළුවන්. නැත්නම් එක්ක others දාලා මේ හේතුවක් දාලා එහෙම පොඩ්ඩක් මේක ටයිප් කරලා සබ්මිට් කරන්න. මොනවා හරි අවුලක් තිබ්බොත් විතරක් කරන්න. ඒ කියන්නේ කෙනෙක්ට හම්බ වෙන්නේ සතියකට රිපෝට් දෙකයි දාන්න පුළුවන් ඉන්නේ. එහෙම තමයි ෂෝ කරලා තියෙන්නේ. මොකද ස්පෑමර්ස්ලා ඇවිල්ලා මේක ස්පෑම් කරායින් පස්සේ මේක සයිට් එක ඩවුන් වෙනවා. ඒක නවත්තන්න තමයි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. වැඩි හිතන්න එපා ඉතින්. හරි එහෙමනම් එන්ඩ් කරමු නේද වීඩියෝ එක. ඒක තමයි මගේ channel එක මේ SLIP videos subscribe කරන්න. ඒ වගේම කට්ටියට යවන්න ඕන ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ කොහොමද යන ලයික් කරන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ එතකොට දැන් මේකේ ඉෂුස් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකකින්ම මේ කමෙන්ට් එකක් දැම්මොත් ඒක ලේසිනේ. මේ මොකද මේකට රිපෝට් කර ඉන්න බෑ. මොකද ලිමිට් කරලා තියෙනවා. ඒක නිසා එහෙමනම් නැවත දවසක හම්බ වෙමු. මම ඊළඟට කරන්න හිතන් ඉන්නවා මෙන්න මේ ජාන් එක ගැන. ජාන් කියන්නේ එන්වයරන්මන්ට් එක. කියන්නේ ඔයාලා ලෝකල් විදිහට AI මොඩල් එකක් රන් කරනවා නම් AI මොඩල් එක රන් කරන්න පුළුවන් විදිහේ සුදුසු එන්වයරන්මන්ට් එක තමයි ජාන් කියන්නේ. ඒ වගේම මේ ජාන් එකට කොහොමද වෙන කියන වෙබ්සයිට් එකකින් AI මොඩල් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉම්පෝර්ට් කරගන්නේ මේ කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.